එන්සිනෝ උඹයි මාත් එක්ක දැන් නිදි පැදුරට එන්සිනෝ මම මේ දෙඩුවේ උඹලා පහලා මුණු පැත්තේ කුඹුරු කෑල්ල සෑහෙන දුරකින් අස්වැත්තුවේ නෑනේ අන්ද පහලාමුණු පැත්තේ කුඹුර කොහොම අස්වදන්නයි බං උඹයි හැමදාම හවසට කාසිප්පු හැලියක් නාලනේ ගෙයි පඩියට ගොඩ වෙන්නේ මොන කුඹුරු හිමියද බොල එහෙම කැමති කොටියම හැබෝ එන්සිනෝ එව්වා එමනම් අපිට මඩ කලපු ඒ කුඹුරවත් අස්වද්දන්න තිබ්බානේ අස්වන්නේ නැතත් තාත්තලා කතාව පස්සේ කරගන්න පුතාත්තේ මම මේ ජොබ් එකට යන්න හදන්නේ උඹලා හිතේ හයියට නම් මඩ කලපු කුඹුරු කොටයි අපි පැයි දුක් විඳින්න කොටියම් කාපි අනේ අහිංසක මට මේ ගෑන් කොරන කියන ඊලිකා තුන්ය මේන දැක දැක මුට දැයි ගෙදර ඉඳ කියාපිලු අයියෝ තාත්තලා කතාව පස්සේ කරගන්නවද මම මේ ජොබ් එකට යන්න හදන්නේ හන්ද තංගල්ලේ ඉඩම පැත්තේවත් මං හවසට ගාටන්න හන්සේ ඔය මිටියා ඒ පැත්තේ මයිතේ තංගල්ලේ කොහෙන්ද බොල දැන් හාන්සෙව් තියෙන්නේ වැලවරක විතරයි උඹලා ලොකු ලොකු කෑම හෙව්වට අතුරු පසට ඕව කනවයි කෑමත් නැති අතුරු පසත් නැති මට දැන් බලා සැනසෙන්න වෙලා තියෙන්නේ බොලා හොඳ අතුරුපසකින් දැන් සැනසෙන්න විතරක් නෙමෙයි සෑහෙන දේවල් කරගත්ත හැකි ඒ කොහොමද බං හරි අතුරුපසක් නැතුව කෑම් වෙලා කවදාවත් සර සම්පූර්ණ වෙන්නේ නැහැ ලෑන්ඩ් ඔෆ් කිං එකට එන්න ඔයාට යාළුවන්ට පවුල හැමෝටම බඩ පැලෙන්න කන්න ඔෆර්ස් ගොඩක් එක්ක දැන් මෙයාලා විශේෂයෙන්ම කිරිපුඩිමක් හඳුන්වලා දීලා තියෙනවා හොඳ අතුරු පසද්ද හොඳම අතුරුපසක් ඉරසත් එක්ක කැරමල් රහ පිරුණු දිව්‍ය ලෝක රසක් ඒ වගේම මේක කෑවම ඔයාගේ ඇඟට අමුතු ගැම්මක් එනවා මේකේ තියෙන ප්‍රෝටීන් හින්දා ගෙදර යන්න පුළුවන් මෙහෙම හරි ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන් දැම්ම ගම්පහ කඩුවල බත්තර මුල්ල තියෙන ලෑන්ඩ් ඔෆ් කිම් බ්‍රාන්චස් තුනෙන් එකට යන්න අමතක නොකර කිරිපුඩින් එක ගන්න මේක කෑවම ගතට මාර සවියක් නේ දැනෙන්නේ තව එකපාරක් විගාට උත්සාහ කරලා බලන්න ඕන එන්සිනෝ අර මක්කේ සේරෝම කුඹුරු තානන් එකේ කටානි කුඹුරවත් කොටමු දැන්